මම 91 ඊට Pro එක හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් අලුත් vlog එකක් ගෙන්න හැදුවේ කාලයකට පස්සේ සොල්නල් නිවාඩු හම්බුණා ඉතින් පරණ යාළුවෝ ටික පොඩ්ඩක් බලන්න ආවා අත්‍තරම තියෙන වැඩත් එක්ක වීඩියෝ ගන්නම් දාන්න බැරුණා ඉතින් කොට දවසකින් ඉතින් චතුරායියා ඉන්නවා නිසල් මල්ලි ඉන්නවා චතුරායියා අපිට මේ සැරේ විතරයි හම්බෙන්නේ චතුරායියා ලංකාවට යනවා ඉතින් කියන්නේ චතුරායියා කොරියා විස්තර කොහොමද කොරියාව හීතලයි ඉතින් මද නම් පොඩ්ඩක් හීතලයි අපි මේ යනවා මනිෂා මල්ලි ගර්ල්ෆ්‍රෙන්ඩ් ගිෆ්ට් එකක් පෝස්ට් කරන්න මම තමයි විශ්ව වෙන්නේ ඉතින් නිසල් මල්ලි ඉන්නවා නිසල් මල්ලි දැන් ඉන්නේ කොහෙද බුසාන් බූට් කම්පැනි එක වැඩ ගන්න සපත්තු හදන එක මොකද අත්තේ බෝනස් හම්බෙලා තියෙන මාන් 50ක් විතර බෝනස් බොරු කියන්නේ බෝනස් ඇත්ත කියපන් 10ක් හම්බුණා 20ක් හම්බෙලා මට කිව්මු 10යි කියලා ඔබ අහන් කීයද කියලා කොල්ලොන්ට බෝනස් හම්බෙලා බොරු කියනවා වේනවා ඉතින් අපි දැන් මුලින්ම යනවා ඊමාර්ට් එකට මගේ යාළුවට බඩු වගේක් ගන්න ටැක්සියක් දැම්ම දැන් ටැක්සි එකෙන් ඉන්නේ මෙතෙන්ටලා ඉතින් බයිතන ඉන්නේ මෙතනට එන්න කිව්වා ඔන්න ඉතින් ටැක්සි ආවා අපි දාපු එක 안녕하세요. ඉතින් ඔන්න අපි ඊගාටව දයිසෝ එක පැත්තට මේකෙත් ඉතින් ආපු එකේ මම හිතුණා මේකත් ඔයාලට වීඩියෝ කරලා පෙන්නන්න. ඉතින් මේක හැමදේම චූටි ගණන් වල තියෙන්නේ චෝනමයි චොන් පහ වගේ වෙනකන් හැම දෙයක්ම ගන්න පුළුවන් අපිට. ඕන හැමදේම වගේ තියෙනවා මේකේ. ඊට ගන්න. ඉතින් හැමදේම මෙතන තියෙන දේවල් අපිට අඩුවට ගන්න පුළුවන්. කොරියන් කට්ටිය ගොඩක් එනවා මේකට. කුරියක් කරේනවා. ඉතින් මේ හැම එකක්ම මේක චොන් 5යි. මේක චොන් 5යි. චූටි මුදලක් තමයි වෙන්නේ කොරියාවේ ගානේ. ඉතින් මේ ෆ්ලෝ එකේ තියෙන සේරම මේ වගේ අයිටම් තමයි පිඟම් මඩු කෝප්ප මේ වගේ සෙරමික් අයිටම් තමයි සේරම තියෙන්නේ මේ ෆ්ලෝ එකේ න මෝඩියෝ දෙන්නේ කර මේ පාර පයින්න කලර් ලයිට් එක තියෙද්දි මෝඩියෝ දෙන්නේ පාර පයින්න. ඉතින් අපි ළඟට යනවා කොරියාවේ හොඳම රූපලාවන්‍ය ද්‍රව්‍ය තියෙන ඔලිවියන් එකට. මම දැක්ක දැන් ලංකාවෙත් එකක් දාලා තියෙනවා කියලා මම වීඩියෝ ෂෙයා කරනවා දැක්කා. ඉතින් බලමු අපි ඔලිවියන් එක තුලට ගිහිල්ලා. මම ගිහිල්ලා නැහැ මීට කලින්. ඉතින් මෙන්න තියෙනවා ඔලිවියන් එක. ඉතින් මේ මොනවද කියන්නම් මම හරියට දන්නේ නැහැ. මේ ටොරිඩන් එක මොනවද මල්ලි? මොනවද ටොරිඩන් මොනවද බෑ ඕනි අවශ්‍යතාවය.
මොන අපි දැන් ඔලිවියන් එකට ගිහිල්ලා ආවා. ඊපස්සේ ඊමාර්ට් එකට යනවා. මගේ වීඩියෝ වලින් මම ඔයාලට ඊමාර්ට් එක පෙන්නලා නැහැ. මීට කලින් මම ඊමාර්ට් එකත් පෙන්නන්න. මොන වගේද ඊමාර්ට් එක ඇතුළේ කියලා. ඉතින් බලමු ඊමාර්ට් එක ඇතුලේ මොන වගේද කියලා. ඉතින් ඊමාර්ට් එක කියන්නේ ලොකු shopping mall එකක්. මේකේ අපිට මේකේ ඕන කරන දේවල් ගන්න බඩු ගොඩක් තියෙනවා. මේකේ ඉලෙක්ට්‍රික් අයිටම්, කැම බීම හැමදේම වගේ තියෙනවා. එකම දැනකින් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තියෙනවා තව Costco Mart කියලා තියෙනවා. Home Plus කියලා තියෙන ඒ වගේ ඉතින් එක එක නම් වලින් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න ඉතින් මේකේ. අපි ආවා ඊමාර්ට් එකට. මෙතන තමයි ඉලෙක්ට්‍රික් අයිටම් තියෙන තැන තියෙන්නේ. මම ඔයාලට හිමීට සේරම ටික පෙන්නන්න. ඉතින් අද සෙනසුරාදා දවසේ ඉඳලා කට්ටිය ගොඩක් වැඩි ඊමාර්ට් එකේ. මට වටපිටාව වැඩි පෙන්නන්න බෑ. මොකද මෙයාලා මුණු පෙන්නන්න කැමති නෑ මෙයාලා සමහර කට්ටියක ඉඳලා. අපි ඔන්න ඊළඟට ආවා. පොල්ලෝ කැමතිම තැනට. බ්ලූ ලේබල් මේ පේනවා. මගේ පිටිපස්සෙන් පේන ඇති ඔයාලට. කොහොම ඉන්න ඔයාලට පෙන්නන්න. මේ පේනවනේ. අරිෂ්ට සේරම තියෙනවා. අරිෂ්ට. මිලයි ඉතින් මෙතන දින ගොඩක් දන්න දේවල් ගොඩක් තියෙනවා. මෙතන වයින් ಜಾති තියෙනවා. මේ සේරම වයින්. ඔව්. මෙතන මේවා තමයි මක්කුලි කියන්නේ. මේවා නේද බර හාල් වලින් හදනවා කියන්නේ? මෙතන තියෙනවා, මෙතන සෝජු තියෙනවා, මෙතන බියර් තියෙනවා. මේ පේනවා. කෑන් පිටින් තියෙන්නේ. එතන තියෙනවා බ්ලූ ලේබල්. පේනවනේ ගාන. ගන්න තියා හිතන්නවත් බෑ. සෑහෙන මිලයි. එතන නම් ගොඩක් තියෙන්නේ ගොඩක් මිල දේවල්. කොෆි චොක්ලට් තියෙන ඒරියා එකේ. එතන තියෙනවා එක එක જાතිය ගොඩක් දේවල් තියෙනවා. දන්න දේවලුත් තියෙනවා, නොදන්න දේවලුත් තියෙනවා. එන්ටොස් තියෙනවා. කැන්ඩි જાති තියෙනවා. කොරියාවේ ගොඩක් ප්‍රසිද්ධ එකක් තියෙනවා කොපිකෝ. මේක ඇත්තටම රසයි මාත් කාලා තියෙනවා. මෙතන තියෙනවා ගමීස්. ගොඩක් ෆේමස් જાති ගොඩක් තියෙනවා. මෙතන මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මේව හොයනවා. නේ බිග් බර්ගර් මේකත් එකක්. මෙතන නම් තියෙන ගොඩක් ඔයාලා දන්න જાති. කිට්කැට්. මේක නම් මං කාලා නැහැ. මේක රසයි ඇති ගොඩක්. හිතනවා මේ බිස්කට් එක ලහයි. මේ ලෝටස් කියන බිස්කට් එක රසයි. කිට්කැට්. මෙතන තියෙනවා කින්ඩර් තියෙනවා. ලොකු පොඩි හැමෝම කන්න කැමති. මාත් ගොඩක් අස චොක්ලට් එකක් තමයි කින්ඩර් කියන්නේ. කින්ඩර් හැම එකටම වගේ රසයි. කින්ඩර් ගොඩක් වෙන්න මේක රසයි. මේක රසයි. මිල්කා තියෙනවා. ටොබ්ලරෝන් තියෙනවා. මේක මාන්නේ කමාරයි. ෆෙරියෝ රෝජර් තියෙනවා. ඉතින් ටොෆි චොක්ලට් වගේ දේවල් අපිට ගන්නවා නම් ඊමාර්ට්, කොස්කෝ මාර්ට්, හෝම් ප්ලස් එකේ වට ගියා නම් අපිට ලාභයට ගන්න පුළුවන්. ගොඩක් මේ වගේ ඒවා දාලා තියෙනවා 1+1. ඔයාලට ඉතින් මේ මුළු ඊමාර්ට් එකම පෙන්වන්න ගියොත් එහෙම මට දවසම පෙන්වන්න දෙනවා ඊමාර්ට් එක. මේක ඉතින් ඇවිදිනවා නම් පුළුවන් දේවල් ටික මම පෙන්වන්නම්. ඉතින් ඔයාලා ආස දේවල් ටික. මෙතන තියෙනවා චොකෝ පයි. මේවට තියෙන කට්ටිය ගොඩක් කැමතිනේ. මේ බිස්කට් එක ගොඩක් රසයි. ඒ කීයද බයික? 10. අම්මා සුපිරිය. හොට්ටු වෙලා තිබා. එහා පැත්තේ අම්බා. මටත් ආසයි මේවා දකින්නකොට. බලන තැන ලස්සන
සෙල්ලම් බඩු ගොඩක් තියෙනවා. එතන තියෙනවා කොෆි ජාති. මේ තියෙන්නේ මෙන්න කොරියාවේ ජාතික පානේ. කෝෆි නම් හැම එකක්ම තියෙනවා. ස්ටාර්බක්ස් තියෙනවා, මැක්සිම් තියෙනවා. ඉඩියා තියෙනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඉලෙක්ට්‍රික් අයිටම් තියෙන පැත්තට. මේවා හැබැයි ඉතින් ගොඩක් ගණන් ඉතින් ඉලෙක්ට්‍රික් අයිටම් නම් තියෙනවා. එයා ඩ්‍රයිවර් තියෙනවා. අයන් තියෙනවා. ගෑස් කුකර් තියෙනවා. coffee machine තියෙනවා. rice cooker. ඊට පස්සේ ආයේ hot plate තියෙනවා. අපි නිකෝණ බලමු plate එකකින් මේක මාන 12ක් වෙනවා. මේ hot plate එක. මේක මාන 9යි. මේක නම් මාන 8යි. rice cooker. මේක හොඳ බ්‍රෑන්ඩ් එකක්. හින්දා මේක මාන 24ක් වෙනවා. මේක 34යි. මාන 31යි 38යි. ගොඩක් මිලයි ඉතින් මේ જાති නම්. ඉතින් මම ඔයාලට ඊළඟට පෙන්නන්නම් ෆෝන්, වොච්, ලැප්ටොප් එහෙම තියෙන ඒරියා එක. මෙතන අලුතෙන් එන හැම එකම වගේ මෙයාලා දාලා තියෙනවා. ඒ කීයද බා? 257. එතන තියෙනවා Galaxy Z Fold. මෙතන Flip 7 එක තියෙනවා, 25 එක තියෙනවා. අලුතෙන් එන සේරම ටික තියෙනවා. මම මිල ගණන් නම් කොහොමද දන්නේ? දාලා නැහැ මෙතන. ලයිව් ස්ට්‍රීම් ගේම් සෙල්ලම් කරන කට්ටියට PS5 එකක් තියෙනවා. මේක ගොඩක් කට්ටිය දැකලා ඇති. මාෂල් කියලා හොඳ බ්‍රෑන්ඩ් එකක්. පේනවද මිල? මාන් 64යි. සල්ලි තියෙනම් ගන්න බඩු ඕන තරම් තියෙනවා. ඔස්මෝ පොකට් 3 එක තියෙනවා. මම වීඩියෝ කරන්නෙත් ඒකකින්. එක මාන් 75යි. Action 5 Pro එක තියෙනවා. එක DJI RC2 එක තියෙනවා. මාන් 91ක්. ඊට පස්සේ මේකත් Action 5 6 එකනේ. ඔය Action 6 එක තියෙන මාන් 71යි. ඉස්සු වැදෙනවා. ඉතින් මේ වගේ තැනකට ආවම මේ තියෙන බඩු ටික දැකලා. එතන තියෙනවා iPhone. මම පෙන්නන්න ඔයාලට 16 E එක 128GB මාන් 99ක් වෙනවා ඒක. iPhone 17 එක 129යි. iPhone Air එක තමයි මෙතන තියෙන්නේ. ඒක මාන් 159ක් වෙනවා 256GB. iPhone 17 Pro එක තියෙනවා මාන් 179යි. 17 Pro එක 17 Pro Max එක. මට මේක තරම් සෙට් උන්නේ නැහැ බං. මේක කොන් වලින් අර නිකන් හීරන මොකක් හරි එකක් තියෙනවානේ. ඒ කීයද? 17 Pro Max 256 199 200යි. ලක්ෂ 4කට ආසන්න මුදල ලංකාවේ. ඉතින් තියෙනවා AirPods 4 එක. AirPods 4 එක මාන් 19යි. 3 එක තියෙනවා මාන් 36යි. Apple Watch තියෙනවා. MacBook 189යි. 159යි. මරුනේ. මේක MacBook Mini M4 මාන් 89යි. මං කිව්ව විදියට ඔයාලට ඉතින් ඊමාර්ට් එකේ පුළුවන් හැම කියන්නේ පුළුවන් හැමදේම මම ඔයාලට පෙන්නුවා. සෙනග වැඩි හින්දා ඉතින් මට වැඩි කැම් එක එහෙට මෙහෙට හරවන්න බෑ. මට කලින් කිව්වා වගේ. ඉතින් යනවා කැෂියර් එකට යාළුවා කැෂියර් එක. කොරියාව කියන්නේ ඉතින් ඇත්තටම හොඳ රටක්. තමන්ගේ හීන ටාගට් සේරම ජයගෙන යන්න පුළුවන් රටක්. හම්බ කරන්න පුළුවන්. ආන්සි වෙන්න ඕනේ. ලේසි ජොබ් නෑ කොහෙවත්. මොන ජොබ් එකකුණත් අමාරුයි. තමන්ගේ අතේ තමයි ඉතින් සේරම ටික තියෙන්නේ. මොකද කොරියාව කියන්නේ සල්ලි හම්බ කරන්න වගේම වියදම් කරන්නත් ඕන තරම් ක්‍රම තියෙනවා. අපිට ඉතින් ඕන වෙලාවක ඕන විදිහට වියදම් කරන්න පුළුවන් ඉතින්. ඒ වගේ ඉතින් ඇති වෙන නැති වෙන හැම පැත්තම තියෙනවා කොරියාවේ. ඒක ඉතින් තියෙන තමන්ගේ අතේ.
හැමෝටම කියන්නේ ඉතින් එන්න කොරියාවට මාංශ වෙලා පාඩම් කරන්න. එක්සෑම් කරන්න ඉන්න කට්ටියත් ඉතින් හොඳට එක්සෑම් එක කරන්න පාඩම් කරන්න. එන්න බැරි නෑ හැමෝටම එන්න පුළුවන්. මහන්සි වෙන්න. ආවොත් ඉතින් තමන්ගේ දේවල් ඉක්මනින් කරගෙන තමන්ගේ හීන ටාගට් සේරම හැබෑ කරගන්න පුළුවන්. ඉතින් එච්චරයි ඉතින් මට කියන්න තියෙන්නේ. හැමෝටම එන්න කියලා තමයි. කලින් ඉතින් මට කලින් ටිකේ මෑතර මාස 4ක් විතර මට වීඩියෝස් කරන්න බැරි වුණා. මොකද මේ තිබ්බ වැඩත් එක්ක වෙලාවක් තිබුණේ නැහැ අතරම මට එළියට යන්න එන්න. ඔන්න අපි දැන් ආවා කවුරු බලන්නද? කැලුම් අයියයි. හායි. කට්ටිය උයනෝ. ඉතින් අපේ නිවාඩුවේ පළවෙනි දවසේ මේ විදිහට තමයි අද ගෙවුනේ. යාළුවොත් එක්ක ගොඩ කාලයකට පස්සේ යාළුවෝ හම්බෙලා. දන්නවනේ ඉතින් පොඩක් කතා බහ කරලා රසබසින් පොඩක් තියෙනවා. ඉතින් යාළුවොත් එක්ක එකතු වුණාම යාළුවෝ තව ඇතුලේ යාළුවා තව කෑම කනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. තව නිවාඩු දවස් 4ක් විතර ඉස්සරහට තියෙනවා. තවත් එක තැන්වල යන්න හිතාගෙන ඉන්නවා අපි යාළුවොත් එක්ක. දිගටම ඉතින් එකතු වෙලා ඉන්න channel එකත් එක්ක මගේ වීඩියෝස් බලන්න හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අතට මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. හැමෝටම ජය වේවා. බුදු සරණයි.